ඔන්න අපේ කලන මිතුරෝ සියලු දෙනාම එකතු වෙලා සහල්ලයට ලක්ෂ ගණන් කරලා ඉවරයි. මෙතන ලක්ෂයක් තියෙනවා. නේද? මේ කට්ටිය වැඩ කරලා ඉවර වෙලා මේ අස්පස් කරන්න යන්නේ සඳුනිදුව. අපේ සමන්ති අක්කා, මේ අපේ එනිකේ ඉෆිසල් පුතා, අපේ තාත්තත් ඉන්නවා. ඩැනියා කුෂාන් ඉන්නවා. අපේ කුෂාන් පුතා මේ ඔක්කොම එකට එකතු වෙලා තව සැහෙන පිරිසක් හිටියා. අතර මේ කල්යන මිත්‍රෝ ටික ගියා. ඉතින් බොහොම සතුටින් වැඩ කටයුතු අවසන් කරා. ඇත්තටම හරිම සතුටුයි. ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා එගොඩ කැලණියට එන්න. ලබන ඉරිදා 23 වෙනිදා උදෑසන 6 වෙනකොට එගොඩ කැලණියත් එක්ක එගොඩ කැලණියේ පූජා භූමියට එකතු වෙන්න. අපි සහලයට ලක්ෂේ කිරේහර පූජාව සකස් කරලා අරන් එන ඔපුලුවන් පුදුමේ ඉඳලා ඉතින් තවත් අමතර යනිකුත් පූජාවන් සියල්ල අපි දැනුවත් කරලා තියෙන ඔබ සියලු දෙනාම. ඉතින් ඒ සියලු පින්කම් ටිකේ අවස්ථාවේදී සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් බොහොම සතුටුයි සහල්ලයට නොකඩුණු සහල්ලයට ලක්ෂය සෝදල් සහල්. ඉතින් දිනමෝස කිරිහර පූජාව නිර්මාණය කරනවා. ඊටාම සතුටුයි දවස් 3ක් එක දිගට මහන්සි වුණා ඇත්තටම මේ සත් කටයුත්ත සිද්ධ කරන්න. ඉතින් අපි හිතුවට වැඩිය බොහොම වේගෙන් බොහොම ඉක්මනින් මේ සත් කටයුත්ත කරන්න පුළුවන් වුණා. සහල්ලට සියල්ල ගණන් කළ අවසන්. ඉතින් බොහොම සතුටුයි. ඉතින් ඒ වගේම කියන්න ඕනේ ඇත්තටම අපේ මේ සහල්ට ගණන් කිරීමේ පින්කමට සෑහෙන පිරිසක් අපිට උදව්පකාර කළා. ඉතින් මම කිව්වා වගේ ඉතින් මෙතන ඉන්න අපේ කල්යනා මිත්‍රයෝ විතරක් නෙවෙයි. ඇත්තටම මේ තිරේ නැති ඒ වගේම මේ සියල්ල ඉදිරියෙන් නොහිරිච්ච නමුත් මේ කටයුතු වලට නිරන්තරයෙන් උදව්පකාර කරව පිරිසක් හිටියා. ඇත්තටම මම ඒ විශේෂයෙන්ම දැනුවත් කරන්න තමයි මේ හදන්නේ. ඉතින් විශේෂයෙන්ම අපේ කියන්න ඕනේ පටන් ගත්ත දවස් ඉඳලා මේ රදීෂ පුතා, හංසක පුතා, ඒ වගේම බානුක පුතා, ඉතින් මේ හැමෝම අපේ තරුණ දරුවෝ ටික ඇත්තටම උදව් කළේ. ඒ වගේම අපේ සමන්ති අක්කගේ මහත්තයා වගේම ජයම්පති අයියා. ඉතින් ඒ වගේම අපේ අචනනන්ගේ, ඒ වගේම අර පුංචි දරුවෝ පවා ඇවිල්ලා අපිට මේ සත් කටයුත්තට ඇත්තටම මේ සහලට ගණන් කිරීමේ කටයුත්තට උදව්පකාර කළා. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ ඒස් ට්‍රේනින් ආයතනයේ අධිපතිතුමා සුපුන් අකලංක මහත්මිය වගේම අධිපතිනිය, ඒ වගේම අපේ නදීරා පෙරේරා මහත්මිය, ඒ වගේම එම ආයතනයේ දරුවෝ කීප දෙනෙක් අපිත් එක්ක එකතු වුණා. ඇත්තටම අපේ ප්‍රියමදුව චමෝත් පුතා, ඒ වගේම අපේ කුෂාන් පුතා මේ සිළු දෙනා අපිත් එක්ක එකතු වුණා මේ සහල්ලට ලක්ෂ ගණන් කිරීමේ පින්කමට මුල ඉඳලම වී තෝරන තැනින් ඉඳලා ඉතින් එහෙම දරුවෙක් අපිට සහයෝගය දුන්නා. ඉතින් ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට මේ සහල් ටික පිරිසුදු කරගන්න උදව් කරපු අපේ රචිත් ඉෂාන් පුතායි වගේම ඔහුගේ අම්මා ඇවිල්ලා මේවා එකතු කරන්න පවා උදව් කරපු සුනේත්‍රා අම්මා. ඉතින් ඊට අමතරව ඉනුරිදුව උපුල් මහත්මයා, ඉතින් ඒ වගේම ඉෂාන් පුතා පළවෙනි දවසේ සහල් ගණන් කිරීමේ පින්කමට ඔහුගේ පුංචි දරු පැටව පවා අපිත් එක්ක එකට එකතු වුණා මේ කටයුතු කරගෙන යන්න. ඉතින් මේ සියලු දෙනාම බොහොම ආදරෙන් මතක් කරන වගේම නම් කියන්න බැරි වෙච්ච ඒ වගේම මගේ හැරිච්ච යම් කෙනෙක් ඉන්නවා නම් වචනයකින් හරි මේ සත් කටයුතු උපකාර කරපු යම් කෙනෙක් ඉන්නවා නම් සියලු දෙනාට බොහොමයක්ම පින් ප්‍රාර්ථනා කරනවා. අපි මේ කරන සීල පුණ්‍ය ශක්තියින් කුසල ශක්තියින් ඒ සියලු දෙනාටම අනුමෝදන් වෙන්න. ඉතින් ඔයාලා හැමෝටම යහපතක් වෙන්න. එන්න ගොඩ කැලණියට. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. සත්මාගත් එක්ක දිගින් දිගටම රැඳී ඉන්න. අපිත් එක්ක එකට එකතු වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුබ දවසක්.